හායි නමයි. ඔන්න මාසයක් කල් තියාගන්න පුළුවන් කියලා කිව්වට හදලා දවස් දෙක තුනකින් ඉවර වෙන රසම රස කෑමක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමාද වීඩියෝ එකක් දාන්න හිතුවේ. ඔයාලා දන්නවද මේක හදලා තියෙන්නේ මොන වගේන්ද කියලා? සමහර විට ඔයාලා නම් මේක හදලත් නැතුව ඇති. මේක හදලා තියෙන්නේ අල වලින්. ඔයාලා අල උයලා කාලා තිබුණට තෙල් දාලා කාලා තිබුණට අල බැදුම් කාලා නෑනේ. එන්නකො මං හදන විදිහ කියලා දෙන්න. අපි මුලින්ම අපි ගන්න අල ටික චූටිවට තීරු කපා ගන්න ඕනේ. තීරු කපලා ඇල් වතුරට හරි ඔයාලා කැමති නම් වතුරට ලුණු චුට්ටක් එකතු කරලා හරි කපන තීරු ටික දාලා තියන්න. චූටිවටම තීරු කපා ගන්න ඕනි. මොකද අපි මේක කල් තියාගන්නනේ හදන්නේ. එතකොට අපි මේ අලේක බදිද්දි ඇතුලේ අමු ගතියට වගේ තිබුණොත් ඉක්මනටම පුස්සදින්න බලන නිසා හීනියටම මේක කපා ගන්න තරමට හොඳයි. තව දෙයක් කහ වතුරට නම් දාගන්න එපා. ඊට පස්සේ අපි ගන්න ලුණු ටිකක් හීනියටම කපලා පැත්තකින් තියාගන්න ඕනි. සුදු ලුණු ටිකත් චූටියට පෙති පෙති තමයි කපා ගන්න ඕනි. අර චූටියටම චප්ප කරගන්න වගේ එපා. පෙති පෙති රවුමට කපලා පැත්තකින් තියලා අපි ගන්න අමු මිරිස් කරල් ටිකක් පුංචියට කපලා හරි නැත්නම් ඔයාලට පුළුවන් කරල් පිටින් හරි බැද ගන්න. ඒවා ටික පැත්තකින් තියාගෙන අපි දැන් අපේ අලේකේ වතුර හොඳටම පෙරලා තෙල් ටිකක් තාච්චුවකට දාලා තෙල් ටික රත් වුනහම අපේ අලේක රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. කර ගන්න නම් එපා. රන්වන් පාට වෙද්දි ගන්න මෙන්න මේ පාට හොඳටම ඇති. ඊට පස්සේ ඒ තෙල් එකටම අපේ ලුණු ටිකක් දාලා බැද ගන්න ඕනේ. ලුණුයි සුදු ලුණුයි අමු මිරිසුයි ඒ වර්ග තුනම බැදලා පැත්තකින් තෙල් අයින් වෙන අරන් තියන්න ඕනේ. මොකද මේ දේවල් වලට තමයි තෙල් වැඩියෙන් යන්නේ. ඊට පස්සේ නූල්ස් රම්පි කරපිංචා වේරුණු බිනිස් කරල් ටිකක් කපාගත්ත ටික රටකජු ටිකක් බැද ගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ලොකු භාජනයක් අරගෙන ඒකට අපි බැදගත්ත අල ලුණු අපි අනිත් දේවල් ටිකත් මේකට දාලා කරපිංචා කොළවල නම් තියෙන ලොකු නාරටි කඩලා අයින් කරගන්න ඕනේ. ඔයාලට කැමති නම් මේකට හාල් මැස්සක් දාගන්න පුළුවන්. මම මේක වෙජිටේරියන් අයටත් කන්න පුළුවන් විදිහට හදන නිසා මම නම් හාල් මැස්ස දාගත්තේ නෑ. අපි මේක අනා ගන්න ඕනි නිසා තමයි මම ග්ලව්ස් එකක් දාගත්තේ. ඔයාලට ග්ලව්ස් එකක් නැත්තම් දාන්න ඕනේ නැහැ. අපි ඔක්කොම ටික දාලා කෑලි මිරිස් මේස හැන්දකුයි ලුණු කුඩු තේ හැන්දකුයි දාලා මේක හොඳටම මික්ස් කරගන්න ඕනි. මෙතනදී තව දෙයක් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. සූදුරු චුට්ටකුත් බැදලා මේකට දාගන්න. එතකොට මේක ගොඩක්ම රසයි. මේ බලන්නකෝ අපි දැන් මික්ස් කරගත්ත අපේ බැදුම තියෙන විදිහ. ඔයාලට මේක කල් තියාගන්නත් පුළුවන්. කල් තියාගන්න ඔයාලා බොක්ස් එකකට දානවා නම් මතක ඇතුව බොක්ස් එක යටට ටිෂු කොලයක් අනිවාර්යයෙන්ම දාන්න. එතකොට අපේ බැදුමේ තියෙන වැඩි තෙල් ඔක්කොම ටිකේ ටිෂු කොලයට උරා ගන්නවා. එතකොට අර තෙල් රහ වගේ එක එන්නේ නැහනේ. එතකොට ඔයාලට ගොඩ දවසක් තියෙනවා නම් මේ ටිෂු කොලේ මාරු කරන්න උනොත් පුළුවන්නේ. ඔන්න ඔහම තමයි ඉතින් කල් තියාගන්න අපි අල බැදුම හදන්නේ. මේක මාරම රසයි. ඔයාලට ඕනම් මේක දානේ ගෙදරක් තියෙන වෙලාවට මොනවා හරි පාටියක් තියෙන වෙලාවට පිට රටවල ඉන්න අයට උනත් බය නැතුව මේකේ යවන්න පුළුවන්. මොකද මේක මාසයක් විතර වුණත් මේ වගේ තවත් රසමරස කෑම මම ඉදිරියටත් දානවා. මාව ෆලෝ කරලා තියාගන්න. තව දෙයක් ඔයාලා කන්න ආස හැබැයි හදන්න දන්නේ නැති කෑම තියෙනවනේ. අන්න ඒ වගේ තියෙනවනම් මට මැසේජ් එකක් දාන්න. මම ඒවා හදන විදිය ඔයාලට කියලා දෙන්නම්.